යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. පහනක් තැබිය යුතුයි. පැන් ටිකක් තැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකත් පිරිත් පැන්. එච්චර පතිවෘතාව. එච්චර බඹසර. බඹසර වෙනුවෙන් යසෝදරාට ජීවිතේ පිදිය යුතුයි. ගොඩාක් ස්ත්‍රීන්ට තියෙනවානේ කළු කුමාර දෝෂය, තනිකන් දෝෂය. එහෙම වුණාම තමයි ස්ත්‍රීන්ට දරුවෝ නැති වෙන්නේ. ඇඟ බර ගතිය එන්නේ. ගොඩාක් කාන්තාවගේ ශරීරවලින් අමනුෂ්‍ය කාමසේවනය ලබනවා. ඒකට තමයි තනිකන් දෝෂය කියන්නේ. එක ගෑනු ළමයෙකුට එහෙම වෙලා එයාට මේක නතර කරගන්න බැහැ. එයාට දැනෙනවා ඇඟට කවුරු හරි එනවා කියලා. එයා මේ උදේ ජාතකයේ කියවලා යසෝදරා උත්තමාවිය සිහි කරලා දවසක් ඇඟට එද්දී යසෝදරා උත්තමාවිය සසරේ අවුරුදු 700ක් මහා බෝධිසත්වයොත් එක්ක බඹසරව එක ඇඳේ හිටපු බව සත්‍යයි. සත්‍යානුභාවයෙන් මගේ මේ ඇඟින් කාම සැපී ලබන මේ අමනුෂ්‍යයා දුරින්ම දුරු වේවා කියලා හිතනකොටම අර පත්තරයකට ගින්දරක් ඇවිලුණා වගේ එහෙම ඇවිල්ලා අමනුෂ්‍යයා පිච්චිලා ගිහිල්ලා අදට වසර ගණනාවක් වෙනවා. අදටත් අමනුෂ්‍ය උදුරු නැහැ. කොහොමද සත්‍යක්‍රියාව? පින්වතුනි, බඹසර රැක්කේ යසෝදරානේ. බඹසර රැක්කේ යසෝදරා ඒ කෙල්ල නෙවෙයි. නමුත් ඒක සිහි කිරීම එච්චර ආනුභාවයක් නම් බඹසර රැකපු යසෝදරාව සත්‍යක්‍රියා කරනකොට සක්‍රියා කොහොමද ආසනේ ඉන්නේ? කොහොමද ඉන්නේ?